ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳපොළට යොමු කිරීම අර්බුදයක්ව පවතින අවස්ථාවකදී ගොවි වෙළඳ සංකල්පය අපි හඳුන්වා දීලා තිනවා. විශේෂයෙන්ම පුංචි ගොවියන්ගේ නිෂ්පාදන ගොවි කණ්ඩායමක් විසින් එකතු කරලා ඔවුන් විසින්ම පාරිභෝගිකයන් අතරට ගෙන ඒමේ සංකල්පයක් ක්‍රියාවලියක් හැටියට තමයි ගොවි වෙළඳපොළ සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ. 2021 වර්ෂය වෙනකොට වැව්ගම් පුබුදු ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරකමක් හැටියට මෙම ගොවි වෙළඳපොළ ආරම්භ කරා. හැබැයි පහුගිය කාලේ ඇතිවිච්ච කොවිඩ් ව්‍යසනයත් ආර්ථික පසුබෑමත් එක්ක මේ ගොවි වෙළඳපොළ සඳහා තිබ්බ සැපයුම් දාමය අක්‍රිය වුණා. ඒකත් එක්ක අපිට ඒ ගොවීන් එක්ක තිබ්බ නිෂ්පාදන ක්‍රියාවලිය, සැපයුම් දාම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරගන්න අපහසුතාවයකට පත්වෙච්ච කාරණේ සැලකිල්ලට අරගෙන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විශේෂයෙන්ම මේ කොවිඩ් එකත් ආර්ථික අර්බුදයත් එක්ක අපහසුතාවයට පත්වෙච්ච ව්‍යවසායන් නැවත ගොඩනැගීම සඳහා අරමුදලක් ලබා දුන්නා. ඒ අරමුදල විශේෂයෙන්ම ෆන්ඩින් වින්ඩෝ ආධාරක වැඩසටහන හැටියට තමයි ක්‍රියාත්මක වුණේ. ඒ අරමුදලෙන් අපි හරිතසුව ගොවි වෙළඳපොළ සංගමයට මිලියන 10කට ආසන්න මුදලක් ලබා දීලා නැවත ගොවි වෙළඳපොළ සඳහා සැපයුම් දාමේ ක්‍රියාත්මක වෙච්ච සුළු පරිමාණ ගොවීන් 200 දෙනාටම ඒ අරමුදලේ පොලි රහිත ණයක් ලබා දීලා නැවත ඒ වගා කටයුත්ත ආරම්භ කරන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන්නත් ඒකම අගේ දාම නිෂ්පාදන ක්‍රියාවලිය සුළු පරිමාණ ව්‍යවසායකයෝ හැටියට නැවත ගොඩනගන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දීලා නගරයේ ඇතුලේ අපිත් එක්ක හිටපු පාරිභෝගිකයන්ට නැවත ඔවුන් ළඟටම ගිහිල්ලා මේ නිෂ්පාදන ඉතාමත් පහසුවෙන් ඉතාමත් සහනදායී මිලට ඔවුන්ගේ පරිශ්‍රයක ළඟටම ගිහිල්ලා අලෙවි කිරීමේ ක්‍රියාදාමයක් හැටියට හරිතසුව ජංගම ගොවි අලෙවි පොළ ක්‍රියාත්මක වෙනවා ඉතාමත් සාර්ථකව. ඒ වගේම අපි මේ සැරේ රජරට හරිත කියන සන්නාමය එක්ක තමයි විශේෂයෙන්ම අපි මේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ මෙහි විකුණුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ.